අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ලේසියෙන් වට්ටියක් කියාගන්න හැටි. පන් අරින්නේ නැති. දැන් මේ විදිහට කොළ ටික තියාගෙන මෙහෙම කොළ දෙකක් උස්සලා මෙහෙම කොළයක් වියනවා. වියලා ඊළඟට මේ කොළේ මෙහෙම උඩට ගන්නවා. අරගෙන තව කොළයක් තියනවා. පොල් කොළේ ගන්නකොට මේ වගේ දෙපැත්ත මාරු කරලා ගන්න ඕනේ පොල් කොළේ. එක පැත්තක් නැත්තම් හීන් වෙනවා. පොල් කොළේ මාරු කරනවා කියන්නේ පොල් කොළේ මුල පැත්තයි අග පැත්තයි දෙක මාරු කරලා ගන්න ඕනේ. මෙහෙම මුල පැත්ත මෙහෙම මේ පැත්ත අරගෙන ඊළඟට අනිත් පැත්ත අද්දිච්ච පැත්ත ඔහොම ගන්න ඕනේ. එහෙම ගන්නේ අද්දිච්ච හීනවා. අනිත් පැත්තටත් මේ විදිහට කොළ තියලා ලියා ගන්න ඕන. Tamanට වුවමනා ප්‍රමාණය වට්ටිය මට මෙච්චර වට්ටියක් ඕන කියලා හිතාගෙන කොළ ඒ විදිහට ගන්න ඕන. හැබැයි කොළ දෙකෙන් බෙදෙන ගාණක් ගන්න ඕනේ නැත්තම් වරදිනවා. දෙපැත්තටම එක ගානටත් කොළ ගන්න ඕන. මේ පැත්තට 6ක් ගත්තොත් අනිත් මේ පැත්තට 6ක් ගත්තොත් මේ පැත්තටත් 6ක් කියන්න ඕන. 6ක් කියන්නේ දෙක. දෙකෙන් බෙදෙන ගානක් අරගෙන තමයි මේ වියන්න ඕනේ. නැත්තම් වට්ටිය හරියට වියා ගන්න බෑ. මේ වට්ටිය වියනකොට මෙහෙම ගන්න ඕනේ. කොළ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ගණන් කරන්නේ දෙක. එක නම් 20යි. දෙක නම් 10යි. දැන් කරන්නේ මෙහෙම මේ ටික නමා ගන්නවා. යට කොළ ටික උඩට නමාගෙන නමාගෙන දැන් මේ මුල නමන්න මෙතන ඉඳන් ගණන් ගන්න ඕනේ 1යි 2යි 3යි 4යි 5යි. මේ කොළේ ඉන්නේ 1යි 2යි 3යි 4යි 5යි. එතකොට මේ කොළ දෙක ඕමම නමන්න. මෙහෙම ඕමම මේ කොළේ මේ පැත්ත කොළේ මේ පැත්තටයි මේ පැත්ත කොළේ ඔහොම මේ පැත්තට කොහොම නමාගෙන ලියන්න. දැන් මේ පැත්තේ මුල්ල 1යි 2යි 3යි 4යි 5යි. මේ පැත්තෙනුත් 1යි 2යි 3යි 4යි 5යි. ඒකෙත් ඔහොම මේ කොළේ මෙහාටයි මේ කොළේ මේ පැත්තටයි
මේ පැත්තේ කොලේ ඕම් ඔහොම ඕම් ඔහොම මෙහාටයි මේක මෙහාටයි ඕම් ඔහොම. දැන් අපි මේ පැත්තට ගත්ත කොළ දෙකම මේ දෙකනේ අරන් තියෙන්නේ මේ කොළ දෙක තමයි මුල්ල නමලා තියෙන්නේ. ඊළඟට ඒ කොළ දෙකෙන්ම තමයි මේ පැත්තේ මුල්ල නමන්නේ. මෙන්න මෙහෙම මේ පැත්තේ මුල්ල නම්බු කොළ දෙකම තමයි මෙතෙන්ටත් ගන්න. මේ මුල්ල මේ පැත්තෙන් ගත්තු කොළ දෙකම තමයි මේ කොළ දෙකම තමයි මෙතෙන් මුල්ල නමන්නේ. අනිත් පැත්ත හරවලා මෙහෙම කොලේ ඇදලා කොහොම ලියාගෙන යන්න ඕනේ වටේ. දැන් අපි මුල්ලෙන්ගේ මේ අනිත් අතට තියලානේ මේ පැත්තට හරවා ගන්න ඕනේ. Tamanට ලේසි වෙයි. හරවගෙන ඊළඟට මෙහෙම දැන් කොහොම කොලේ ඇදලා මෙන්න මෙහෙම ලියාගෙන යන්න ඕනේ දිගට. හැබැයි මේ අයිනේ කොළ ටික ඉතුරු වෙන්න ඕනේ. මේ විය කොලේ මේක ගන්නෙ නෑ. මේකත් ගන්නෙ නෑ. ඕන් ඔය විදිහට ඇදලා ගත්තාම වටේ හිර වෙනවා. ඇදලා ගන්න ඕනේ. ඇදලා අරගෙන මෙන්න මෙහෙම කොළ මේ විදිහට යන්න ඕනේ. නමන කොලේ ගන්න නැතුව. ඒක ගන්නේ නැත්නම් මුකුත් නෙවෙයි කට නමන්න ඕනේ. මෙන්න මේ විදිහට වටේ එන්න ඕනේ. ඊළඟට කට නමා ගන්නේ මෙහෙම. මේ කොලේ මෙහාට ගන්නම මේ කොලේ යටින් දාලා මේ කොලේ ඉතින් ඔහොම මෙහාට ගන්නවා. කට නමන්න. මේ යට කොලේනේ ඔහොම මේක මෙහාට මෙහෙම. මේක උඩට ගන්නවා. මේ කොලේ අදිනවා. ඇදලා ඔහොම ගන්නවා. දැන් අපි මෝවිත නමා ගමු. මෙහෙම නමයි. දැන් මේ කොළ 1යි 2යි 3යි 4යි. මේ කොලේ මෙහෙම දිග ඇරලා මේක ඔහොම නමන්න. මේ කොලේ එකක් දිග ඇරලා මෙහෙම නමන්න. නමලා මේ කොලේ දිග අරින්න. දිග ඇරලා මේක ඔහොම ටිකක් ඇදලා මෙහාට මෙහෙම නමන්න. ඊළඟට මේකත් ඒ වගේ. මෙහෙම ඇදලා මෙහෙම මෙතනින් කොලයක් කොහොම අරගෙන මේ කොලේ ඇදලා ඔන්න මෙහෙම ඔහොම යනවා. දැන් ඇතුලේ කොළ ටික මෙහෙම
මෙහෙම නමාගෙන යන්න. මේ කොලේ මෙහෙම අරගෙන ඔහොම. මේ කොලේ මෙහෙම ගත්තා. මෙහෙම නැම්. මෙහෙම නැම්. මෙන්න මෙහෙමයි වට්ටියක් ලේසියෙන් වියාගන්නේ. දැන් මේ මෙතන මුල්ල නමනකොට කොළ දෙකක් තුනක් වගේ උඩට නමාගත් මේ වියහන ඇති. ඒ මෙතන මුල්ල හොයාගන්න ඕනේ. මේ කොළ දෙකෙන් තමයි මෙතෙන්ට එන්නේ මුල්ල. මේ කොළ දෙකෙන් තමයි මෙතෙන්ට මුල්ල එන්නේ. මේ කොළ දෙකෙන් තමයි මෙතෙන්ට මුල්ල එන්නේ. ගොඩක් උඩට වියන්නේ නැතුව කොළ දෙකක් විතර වටේට වියාගෙන යන්න. ගිහිල්ලා ඉවර වෙලා ඊළඟට කොලයක් ගාලා මේ කට නමා ගන්න. කට නමාගෙන ඉවර වෙලා පස්සේ මේ මොහොවිට නමලා ඇතුලේ කොළ ටික තියෙනවානේ. ඒ දැන් එක කොලයක් උඩට තියද්දි මෙහෙම උඩට කොලයක් තිබ්බනම් දැන් අනිත් කොලේ මෙහෙම නෙවෙයි තියෙන්නේ. මේ කොලේ ඇතුලෙන් ඔහොම නමන්න. මම ඉස්සෙල්ලා පෙන්නුවා ඔයාලට. මේ මෙහෙම කට නමාගෙන යන්න. නමලා ඇතුලේ කොල ටික බාලා කපලා දාගන්න. එතකොට අර මං ඇරලා වියන වට්ටිය වගේමයි මේ වට්ටිය. හැබැයි මේ කොල දිරලා හන්දා එච්චර ලස්සන නෑ. අමු කොල්ලක් වේලලා ලියාගත්තා නම් හොඳ කොල්ලක් ඉතින් ඊට වැඩිය ලස්සනයි. දැන් වෙනසක් නෑ. අර වට්ටිය වගේම තමයි. පන් ඇරලා වියනවට වැඩිය මේ ලේසියෙන් වියා ගන්න පුළුවන් මේ විදිහට. මේ මුල්ලම තමයි මේ කොළ දෙකෙන්ම තමයි මේ මුල්ල ගන්න. මේ කොළ දෙකෙන්ම තමයි මේ මුල්ල ගන්න. සමහර කට්ටියට පන් ඇරලා වියනකොට කිරිබත් කැටේ වගේ කියනවා හරියට ඉන්නේ නැහැ කියනවා. ඉතින් ඒකෙන් හින්දා තමයි මම ඔයාලට මේ දිරලා මේ පොල්ලත් ලේසියෙන් වියා ගන්න මේකමෙට මම මේ කියලා දුන්නේ. ලේසි ඔයාලට වියලා බලන්න. බලලා කමෙන්ට් එකක් දාන්න මට.